ළමයි චූටි වීඩියෝ එකක් කරන්න ආවේ. මේක මට කියන්න ඕනේ කියලා හිතුණා. මොකද මට සාමාන්‍ය රිටර්න් එන්නෙම නැති තරම් ඔයාලා දන්නා මේ අවුරුද්දට මේ දැන් ආපු මේ දෙවෙනි එක. හරිම කැත විදියට ආපු රිටර්න් එකක්. මේක බලන්න මේ පාර්සල් එක එවලා තියෙන හැටි. මම ලස්සනට පැක් කරලා ආපු පාර්සල් එක. මේ පාර්සල් එක කඩලා තියෙනවා. මේ කස්ටමර් මට මේ පාර්සල් එක ආවත් පස්සේ කිව්වා මිස් මට මේකේ කලර්ස් හරි නැහැ. ඒක නිසා මට මේක එපා කියලා. එයා දාපු මැසේජ් තියෙනවා මම දාන්නම්. එයා මට කියලා තියෙනවා මේ මං ඉන්න හරියේ ඉන්නේ ටැමිල් කට්ටිය. ඒක නිසා මට ඩාර්ක් කලර්ස් වලින් යවන්න කියලා. ඒ නිසා තමයි ඩාර්ක් කලර්ස් වලින් යවුවේ. මං ඒක ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. මේ ඩාර්ක් කලර්ස් වලින් එවන්න කියලා. ඊට පස්සේ මෙයා මොකද කරේ? දැන් පාර්සල් එකේ මේක ළමයි 12000ක පාර්සල් එකක්. කැලි 40ක්. ඒ කියන්නේ ෆුල් කිට් 20යි, නයිට් ඩ්‍රස් 20යි, බේබි කිට් වලින්. නම GSPD සොයිසා මම කවදාවත් කාගවත් මට රිටර්න් වල කාගවත් කවදාවත් මම නම කියලා නැහැ. නමුත් මෙහෙම වැඩ කරන කට්ටියගේ කියන්න ඕනේ. GSPD සොයිසා මෙයාගේ ගම ඇවිල්ලා මෙයා ගම්පල කෙනෙක්. කුස්සෙල්ලාව තමයි ඇඩ්‍රස් දාලා තියෙන්නේ. 12099ක පාර්සල් එක. ෆුල් කිට් 20යි, නයිට් ඩ්‍රස් 20යි. එතකොට මෙයා මට මොකක්ද දැන් කිව්වේ? මේවා විකුණන්න බෑ. මේවා කලර්ස් හරින එක මේ බලන්න රිටර්න් එකේ එවලා තියෙන හැටි මේ. තේනවනේ මම මේ ලස්සනට පාර්සල් කරලා ඇරියේ අන්තිමේට ඔන්න මේ පාර්සල් එක කඩලා කුරියර් එකෙන් මගෙන් ඇහුවා මිස් මේක ගණන් කරන්නද කියලා. මම කිව්වා පාර්සල් එක කඩලා තියෙන නිසා ගණන් කරන්න කියලා. ළමයි ඔයාලා දන්නවද මේක ගණන් කරුවා මේකේ කෑලි 3ක් අඩුයි. මෙයා මට කලින් කිව්වා ඩිලිවරි charge එක ගෙවන්නම් මිස්. මේ ඩිලිවරි charge එක ගෙවලා මම එවන්නම්. ඔයාට ගැටලුවක් නැහැ නේද? ඒකට මමනේ ඕඩරේ දැම්මේ කියලා. මම කිව්වා හරි කමන්නේ ඩිලිවරි charge එක එනම් දෙන්න. මේ බලන්න ගමන් මේ වල තියෙන විදිහ. මගෙන් ඕඩර්ස් ගන්න කට්ටිය දන්නා මම කොහොමද පැක් කරලා යවන්නේ කියලා මේ බලන්න මේ වල තියෙන විදිහ. මේක කඩලා කුරියකින් ගණන් කළා මට කිව්වා මිස් කෑලි 3ක් අඩුයි කියලා. කියන්නේ ස්කිනි 20යි ඔක්කොම දැන් ෆුල් කිට් එකක් කියන්නේ ස්කිනි 20යි ෂෝට් 20යි නේ යන්නේ. කියන්නේ ෆුල් කිට් 20ක් ස්කිනියයි ෂෝට් එක. ඒතකොට එතන 20 කෑලි 40ක් නේ. ඒතකොට ගවුම් 20යි ඔක්කොම කෑලි 60ක් නේ. යාළුවා එහෙම තමයි ගණන් කරේ. මට කිව්වා මිස් මෙහෙමයි කෑලි 3ක් අඩුයි කියලා. මම කිව්වා එයාගෙන් අහන්න එකට මොකද කරන්න කියලා. මොකද මට ගම්පලට යන්න බැහැනේ මෙහෙ ඉඳන් එයාගේ කොහෙද කෑලි 3 කියලා හොයන්න. ඊට පස්සේ එයා කිව්වා නෑ මිස් මම මේවා කැඩුවේ නෑ මම බැලුවෙත් නෑ මම දන්නේ මොකද අපි 3 පාරක් ගණන් කරලා යවන්නේ. මේක මම අපේ හස්බන්ඩ් හෝල්සේල් එකක් කරනවා අනිවාර්යයෙන්ම 3 පාරක් ගණන් කරලා යවන්නේ. ඊටත් අමතරව තව පැක් කරද්දී මේක ගණන් කරලා යවන්නේ. ඉතින් මේ කියන්නේ දොර 4 පාරක් විතර ගණන් කරපු එක කෑලි 3ක් නැහැ. ඉතින් කෑලි 3කුත් අඩු කරලා ඩිලිවරි charge එක ගෙවන්නේ නැතුව මෙන්න මේ පාර්සල් එක මෙන්න මෙහෙම මේ කැත විදිහට රිටර්න් කරලා තියෙනවා. හරි? ඉතින් සොයිසා මහත්තයෝ මම කියන්නේ මෙහෙමයි ළමයි අපේ රිටර්න් ගෲප් එකක් තියෙනවා FB එකේ මම ඒකට මේ ඩීටේල්ස් ඔක්කොම දානවා. මෙන්න මේ වගේ මිනිස්සුන්ට ඔන්ලයින් ඕඩර්ස් දෙන්න එපා. මේ වගේ කට්ටිය ඔන්ලයින් ඕඩර්ස් ගන්න දන්නේ නැහැ. මම එක දෙයක් මම එයාට හැබැයි මෙහෙම දෙයක් කිව්වා. මම දිත්ත දම මේ දෙය කියන හරියට විශ්වාස කරන කෙනෙක්. මේකට ඔයාට ඉතින් ඒ ස්වභාව ධර්මේ ලැබෙවි කියලා මම බලන්න ඔයාලා තියෙන විදිහට. මම මේවා හරියට ලස්සනට රෝල් කරලා පැක් කරලා යවන්නේ ඔයාලා දන්නවා මගෙන් ගන්න කට්ටිය. බලන්න ඔයාලා තියෙන හැට. ඉතින් මේ වගේ කට්ටියට ඇත්තටම ඔන්නේ ඕඩර්ස් දාන්න කතා කරොත් අඳුරනේ මගේ පේජ් වල ඉන්න කට්ටියට මම කියන්නේ ස්මෝල් බිස්නස් මේ වගේ අයට දෙන්න එපා. GSPD සොයිසා 284 6 නුවර එළිය රෝඩ් කුස්සෙල්ලාව ගම්පල ඉන්නවා කියලා තමයි. හැබැයි මම කෝල් කරපු එකේ මම ඉන්නේ ගම්පල කියලා තමයි මට කිව්වේ. ඉතින් මේ වැඩේ මේ ළමයි කතා කරලා මේ වගේ මට ලොකු ලාභයක් නේ තියාගන්න නැහැ මම. ලොකු ලාභයක් තියාගන්න නැතුව තමයි මම මේවා කරන්නේ. පොඩි දරුවෝ දෙන්නෙකුත් තියාගෙන ඉතින් මේ බලන්න තමයි යාට මේවා සේල් කරන්න බැහැලුම් බලන්න. පොඩි කරලා මේ බලන්න එවලා තියෙන විදිහ එවලා තියෙන කැත බලන්න. බලන්න එවලා තියෙන කැත. ඉතින් මේ බලන්න මේවා කැතයි මේ කලර්ස් හොඳ නෑ සේල් කරන්න බෑ. රුපියල් 300ට කවුද ළමයි ෆුල් කිට් එකක් දෙන්නේ? අසාමාන්‍ය අවුරුදු 7ක 6ක ළමෙක්ට අඳින්න පුළුවන් විදිහේ ෆුල් කිට් එකක් රුපියල් 300කට කවුද දෙන්නේ? ඒකත් ඔයාලා හිතලා බලන්න.
ඉතින් මට පෙන්වන්න ඕන ඕක මම කවදාවත් මම මෙහෙම මේ විදිහට ඩීටේල්ස් දාලා මම දාලා නැහැ. හැබැයි මට මේක හිතට හරිම වේදනේ. මොකද කෑලි 3ක් අඩුයි. ඩිලිවරි charge එක ගෙවන්න කොයා ඩිලිවරි charge එක ගෙවුවේ නැහැ. ඕඩර් එක දැන් මෙයා ඕඩර් එක දාන්න කලින් හැම විස්තරයක්ම එයාට යවලා තමයි ඕඩර් එක යවුවේ. අනිත් එක එයා ඩාර්ක් කලර්ස් ඕනි කියලා ඉල්ලලා තියෙන හින්දා ඩාර්ක් කලර්ස් අතරට තමයි එයා දාලා යවුවේ. මේ ඩාර්ක් කලර්ස් අතරට තමයි දාලා යවුවේ. ඉතින් මේ බලන්න ළමයි මේවා මේවල තියෙන හැටි ඔයාලට පේනවනේ. රිටර්න් එක දාලා තියෙන හැටි පැකින් කඩලා කෑලි 3කුත් අරගෙන ඉතින් ඔන්නෝම තමයි වල තිබ්බේ. ගන්න එපා මෙහෙම කට්ටියගේ ඕඩර්ස්. මෙහෙම අයගේ ඕඩර්ස් ගන්න එපා. ඒක තමයි මට කියන්න ඕනුනේ. හරිම කැත විදිහට ආපු රිටර්න් එකක්. මේක මට රිටර්න් කරනවා මං කොහා කමන්නේ සර් රිටර්න් කරන්න මට ප්‍රශ්නයක් නැහැ කියලා මම කියලා කුරියර් එකෙන් කතා කරලා මිස් ගණන් කරන්නද පැකින් කඩලා තියෙන කියලා කිව්වට පස්සේ කුරියර් එකෙන් ගණන් කරලා මට කිව්වා මං කොහරි එහෙනම් ගණන් කරන්න කියලා. ගණන් කරලා පස්සේ තමයි කෑලි 3ක් අඩුයි කියලා. ඒ වෙලෙත් එයා ඇතුලේ නම් එක්ක මං ඩිලිවරි charge එක ගෙවනවා නැත්නම් කෑලි 3 ගාණ ගෙවනවා කියලා එහෙමත් කිව්වා යා මට. ඉතින් කෑලි 3 ගාණ ගෙවන්නම් කියලා එතන මොකක් කර දෙයක් තියෙන හින්දානේ. මේක එක්ක කෑලි 3 ගාණ ගෙවන්නම් මිස් එහෙම නැත්නම් ඩිලිවරි charge එකෙන් දෙකෙන් එකයි මං හැබැයි කරන්න කිව්වා. ඉතින් එයා කෑලි 3 ගාණ ගෙවන්නම් කියලා කියන්නේ එතන මොකක් කර දෙයක් තියෙන නිසානේ. අන්න ඒ වගේ මේ වගේ චීප් වැඩ කරන්න එපා ළමයි. ඇත්තටම හරිම මේ අප්‍රසන්න වැඩක් තමයි මට මෙහෙම දෙයක් වෙලාම නැහැ මගේ ජීවිතේට මෙච්ච පළවෙනි පාර මම අවුරුදු 6ක් විතර ඉඳන් මම මේ දේවල් කරන. ඉතින් මට පළවෙනි පාර තමයි මෙහෙම දෙයක් වුනේ. ඉතින් මේ වගේ අයට ඕඩර්ස් මේ වගේ අයගේ ඕඩර්ස් ගන්නත් එපා. මේ වගේ කට්ටියත් එක්ක ගනුදෙනු කරන්නත් එපා. මට එච්චරයි කියන්න තියෙන්නේ. ඔයාලටත් මේ දේ මේ විදිහටම වේවි. මේ හරිම කැතයි ඉතින්. මේක මෙහෙම කරන්න එපා කාටවත්. මොකද අපි ළමයි දෙන්නෙක් තියාගෙන ගෙවල් වල වැඩ කරගෙන ඉගෙන ගන්න ගමන් ඉගෙන ගන්න වැඩත් කරගෙන මේ දේවල් නිදි මරාගෙන කරන්නේ. ඉතින් එහෙම කරලා ඔයාලට හැම විස්තරයක්ම දීලා හැම ඩීටේල් එකක්ම දීලා ඔයාලගෙන් ඕකේ එක අරගෙන ඔයාලට පාර්සල් එක එවුවම ඔයාලා මේ වගේ ජරා වැඩ කරනවා නම් ඒ ගැන කියන්න වචන නැහැ. ඉතින් මම මේක ඇත්තම මම මෙහෙම දේවල් කරන්නේ නැහැ. මට රිටර්න් එනවත් ගොඩක් අඩුයි. ෆාඩ කුරියර් සර්විස් එක තමයි මම දාන්නේ. හොයලා බලන්න මට රිටර්න් එනවාද කියලා. මට රිටර්න් මේ අවුරුද්දේ මේ ආපු දෙවෙනි රිටර්න්. පළවෙනි රිටර්න් එක ෆෝන් එක අන්සර් කරන්න බැරි වෙලා ඒ කස්ටමර් ආයෙ මට කෝල් කරලා කිව්වා පාර්සල් එක එවන්න කියලා. මේක තමයි මගේ මේ අවුරුදු ගානට මාපු කැතම රිටර්න් එක. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේ වගේ කට්ටියගේ ඕඩර්ස් ගන්න එපා ළමයි. හරිම කැත විදිහට යපු රිටර්න් එකක් මේක. මේක දැක්කහම ඇත්තටම අවුල්. ඉතින් මේ ලස්සනට මහලා අයන් කරලා ලස්සන නමලා රෝල් කරලා යාප් එක පැකින් කඩලා බලන්න ළමයි ඒවල තියෙන කැත. මේවට ඉතින් කියන්න දේවල් නැහැ. මේ ඔක්කොම පොඩි කරලා කියන්න දේවල් නැහැ ළමයි. මේවට මේ වගේ කට්ටිය ඕඩර්ස් ගන්න එපා. ඔයාලට පාඩුවක් වෙනවට කැමති නැත්නම් මේ වගේ අයගේ ගන්න එපා. අය හෝල්සේල් ගන්නවා නම් මම මේක COD එකක් යවුවේ. මොකද මම COD දෙනවා හෝල්සේල් ගන්න කට්ටියට. යවුවෙත් COD එකක්. මේ ස්වභාව දහමට බාරයි. ඉතින් මේ වගේ දේවල් මට එච්චරයි කියන්න තියෙන්නේ. මට වෙන කියන්න කිසිම දෙයක් නැහැ. හිතට හරිම දුකයි. මොකද ඇඳුම් ටික එවලා තියෙන්නේ. ඒකවත් එවන එකවත් හරියට එවුවා නම් දුක නැහැ. මේ බලමු ළමයි ඉතින්. අපි සාධාරණයි නම් අපිට දේවල් මේ විදිහට මම වේ කමන්නේ. සොයිස මහත්තයෝ ඔයාට ජය වේවා. බුදු සරණයි. කාටවත් මේ වගේ කැත වැඩ කරන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. ගිහින් එන්නම් හැමෝටම බුදු සරණයි ළමයි. නයිට් ඩ්‍රස් ෆුල් කිට් ඕනි කියලා ඉල්ලලා ගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා ගොඩක් කට්ටිය. දැන් එයාලට ගන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන සෙට් එකෙන් ගන්න පුළුවන්. ඒ කට්ටිය ඕඩර්ස් දාගන්න. ගිහින් එන්න මුත්සෑනයි.